ඉතින් ඔයාලා දන්නවද මෙන්න මේක මොකක්ද කියලා? එහෙනම් අද වීඩියෝ එක අපි සුදු බබාට පාවිච්චි කරන පර්ෆියුම් එක ගැන. ඉතින් මම කලින් කිව්වත් වගේ මේක ට්‍රිලියම් බ්‍රෑන්ඩ් එකේ එන බව්වන්ට පාවිච්චි කරන්න පුළුවන් පර්ෆියුම් එකක්. මෙන්න මේ විදිහට තමයි බොටල් එක එන්නේ. මම මේක අපේ සුදු බබාට පාවිච්චි කරන හැටි වීඩියෝ එකේ අන්තිමට දාලා තියෙනවා. ඉතින් අපේ සුදු බබා වගේ ෂිට්ස් වලට විතරක් නෙමෙයි ඕනිම බව්වෙක්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් කොච්චර නෑවුවත් මඩේ නටලා වැස්ස තෙමිලා ඉක්මනට ගඳ වෙන බව්වෙක් නම් ඔයාට ඉන්නේ. ඔයාට පුළුවන් මේක පාවිච්චි කරන්න. මේක ගොඩාක් සුවඳයි. ඒ වගේම මේක පාවිච්චි කරාට පස්සේ දවස් ගාණක් යනකම් එයාගේ ඇඟේ මේ සුවඳ තියෙනවා. ඉතින් ඒ වගේම මේක පාවිච්චි කළා කියලා එයාගේ කොණ්ඩේටවත් එයාගේ හැමටවත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මම පෙන්නන්නම් මම මේක කොහොමද අපේ සුදු බබාට පාවිච්චි කරන්න කියලා. ඉතින් අපේ සුදු බබාද හොඳට නාලා ඉන්න දවසක්. ඉතින් නෑවුවට පස්සේ මම හිතුවා මේ ස්ප්‍රේ එක අද සුදු බබාට පාවිච්චි කරන්න ඕනේ කියලා. ඉතින් මම මේ පෙන්නනවත් විදිහට තමයි මේ බොටල් එක එන්නේ. කෙලින්ම ස්ප්‍රේ කරන්න ඔයාලට පුළුවන්. හැබැයි මම සුදු බබාට කෙලින්ම එයාගේ ඇඟට ස්ප්‍රේ කරන්නේ නැහැ. මේ වගේ අතර ටිකක් ස්ප්‍රේ කරලා අරගෙන එයාගේ මුළු ඇඟේම හොඳට ගැවෙන විදිහට මේ වගේ ගා ගන්නවා. ඉතින් මේක පාවිච්චි කරපු දවසට සුදු බබාගේ ඇඟේ ඒකේ සුවඳ සෑහෙන දවසක් යනකල් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන්ම එයාගේ මේක ගාගෙන එයාව හොඳට පීරන්න ඕනි. ඉතින් ඒ විදිහට කළාම සම්පූර්ණයෙන්ම එයාගේ හොඳට ඒක ගෑවෙනවා. ඉතින් ඒ වගේම මේකෙන් ගොඩාක් සැරසුවඳක් එන්නේ නැති නිසා එයාට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම මේක සුදු බබාට පාවිච්චි කරන්නේ. මම කලින් කිව්වත් වගේ ඕනිම බව්වෙක්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක ගන්න ඕන නම් පහලින් මගේ WhatsApp නම්බර් එක තියෙනවා. මට මැසේජ් එකක් දාන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. බයි බයි.